දැන් මම ඉන්නේ සාරගම වැව පේනමානේ. අද මගේ සංචාරය වෙන්නේ යකින්නක් දෙස් තිබූ ගල යක්දෙස්සාගල සංචාරයයි. ඉතින් ඔන්න යක්දෙස්සාගල සංචාරයේදී මම රාත්‍රී කඳවුරු බැඳීමකුත් සිද්ධ කරන්න හදනවා. ඉතින් අපි බලමු මොන වගේ සුන්දරත්වයක්ද තියෙන්නේ කියලා. අපි විවාහාරේ ඒ වගේම ජනප්‍රවාදේන කතා, එතකොට ඉතිහාස කතා බොහොමයක් අපි කතා කරමු ගල උඩට ගිහිල්ලා. ඉතින් මම දැන් ඉන්නේ සාරගමනේ. ඉතින් සාරගමට එන්න කුරුණෑගලේ ඉඳන් කිලෝමීටර් 2ක් 3ක් විතර තියෙනවා. එතකොට මෙතනින්දනුත් තව කිලෝමීටර් 7ක පමණ දුරක් තියෙනවා යක්දෙස්සාගලට. කුරුණෑගලේ ඉඳන් කිලෝමීටර් 7ක පමණ දුරක් ගෙවාගෙන අපි දකුණු පැත්තට හරවලා අපි යනවා දැන් ගෝණගම කියන ගමට. ගෝණගම ගමේ තමයි මෙන්න මේ සුන්දර කන්ද පිහිටලා තියෙන්නේ. ඉතින් අපි යමු. තව කිලෝමීටර් 7යි ගාණක් තියෙනවා අපිට අපේ ගමනාන්තයට. අද පරිසරයත් හරිම සෞම්‍යයි. අපි දැන් පහු කරන්නේ සුන්දර ගම්මානයක්. අපේ ගමනාන්තය අපි එනතුරු බලා ඉන්නවා. අන්න අපේ ගමනාන්තය අපිට දැන් පේනවා. නමුත් අපි තාම යන්නේ අපේ යතුරු පැදියේ. අපිට බැහැලා පයින් යන්න තියෙනවා බොහෝ දුරක්. ඒක තමයි අසීරුම ගමන වෙන්නේ මේ ගමනේ තියෙන. නමුත් ගමන දුෂ්කර වුණාට ගමනාන්තය ලස්සනක් දකින්න නම් ගමන අනිවාර්යයෙන්ම දුෂ්කර විය යුතුමයි. ඉතින් අපි මේ දුෂ්කර ගමනත් මේක කරමු. ඉතින් මේ දවස්වල මේ පැතිවල ගොයන් එහෙම කැපෙනවා යහමින්. ඔන්න දැන් ඉන්නේ අපි කුවේණි ගල එහෙම නැත්නම් යක්දෙස්සාගල පාමුලේ. ඉතින් අපිට තියෙනවා දැන් බොහෝ දුරක් තරණය කරන්න. ඉතින් තරණය කරන්න ඉස්සෙල්ලා අපි පන්සලකට ගොඩ වැදුනා. ගොඩ වැදිලා ඉවරලා අපි ආශිර්වාදය ලබාගෙන ඒ වගේම අපි කරුණු කිහිපයක්ම අහගත්තා. මොකද මේක ඇතුළට අපිට ඇතුළත් වෙන්න අවසරයක් ගන්න ඕනේද? ඒ දේවල් ඊට පස්සේ අද රාත්‍රියේ ගත කරද්දී මොන වගේ අත්දැකීම් වලට අපිට මුහුණ දෙන්න වෙයිද කියන එක, මේ වගේ දේවල් අපි හිටපු ස්වාමීන් වහන්සේගෙන් අපි දැනුවත් වුණා. ඉතින් ඒ උපදෙසුත් ඒ කරුණුත් අපි මේ යන ගමනට උපයෝගී කරගන්නවා. මෙතනත් ඓතිහාසික වටිනාකමකින් යුක්ත පන්සලක් තමයි මෙතන තියෙන්නේ. මෙතන සෙන්ලිපියක් තියෙනවා. ඒතකොට පුරා විද්‍යා වටිනාකමක් තියෙන පන්සලක් මේක. එතකොට අපි තරණය කරන්න යන්නේ මෙන්න මේ දිශාවේ තියෙන මෙන්න මේ ගලට. මේ තියෙන කුවේණි ගල දැන් නම් බොහෝම අවුවයි. නමුත් අපි ලං වෙද්දී වගේ අපිට ඉරව්ව අඩු වෙයි. මේ තියෙන්නේ මේ තමයි පුරා විද්‍යා වටිනාකමකින් තියෙන තැන. අපේ ගමන් ආරම්භය. අපි කන්දක හෝ කැලේක අපි ඇතුල් වෙනවා නම් අපි පුංචි
කෙමක් කරනවා. මේක පැරණි අපේ මුතුන් මිත්තු කරපු දෙයක්. පොඩි කොළත්තක් කඩලා අපි ඒක එල්ලලා මේ කැලයට අධිපති දෙවි දේවතාවුන්ගේ අවසරය ලබා ගන්නවා. මේ යන ගමන අපිට කිසිම අතුරු අන්තරාවක් නොවි මේ ගමන සාර්ථක කරන්න කියලා. ඉතින් අපි ඒ ආශිර්වාදයත් එක්ක මේ යක්දෙස්සාගල තරණය කරමු. ඔන්න අපි වන ලැහැබට දැන් ඇතුල් වුණා. ඉතින් දැන් අපිට මෙන්න මේ වගේ මාර්ගයක තමයි අපිට යන්න වෙන්නේ. මෙන්න අපිට යන්න තියෙන මාර්ගය. ගල්උඩින් නැගනක තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. දුර කතර ගෙවාගෙන එනවා. මෙන්න මේ පේනවා ඇති පොඩි ලකුණක්. මේ අපිට කලින් මේ කන්ද තරණය කරපු මේ යක්දෙස්සාගල තරණය කරපු අපේ සංචාරකයන් පසු වෙන සංචාරකයන්ට මේ මාර්ගය හොයාගන්න කරපු සලකුණ. ඉතින් ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා. මොකද අපි සමග ගමේ කිසිවෙක්වත් නැහැ. අපි පාරවල් හොයාගෙන තමයි තරණය කරන්නේ. ඉතින් මේ වගේ මන් සලකුණු බොහොමයක් තියෙනවා. අපි ඒවත් බලාගෙන ඒ වගේම පාර හොයාගෙන අපි යනවා යක්දෙස්සාගල තරණය කරන්න. මේ ගල්උඩින් නැගනක අපි යනවා. අපේ අද සංචාරයට එකතු වෙච්ච අපේ සංගයෝ ටික අපි පසුව හඳුනා ගමු. මේ තියෙන්නේ තවත් මන් සලකුණක්. අපිට පෙර ආපු සංචාරකයන් පසු වෙන සංචාරකයන්ට මේ ගමන ලෙහෙසි කරන්න මේ පහර හොයාගන්න කරපු පින් අතේ වැඩක්. අපිත් මොකද මේ පාර හොයාගන්නේ හරිම අමාරු වෙන්නේ. ඒකට හොඳ රුකුලක් මේ මන් සලකුණු. කවුද? හරිම මහන්සි. අපි පොඩ්ඩක් ගිමන් හරින්න ඉඳගත්තා. වගේ පිටිපස්සෙනුත් තියෙනවා විශාල පර්වතයක්. මෙන්න මේ වගේ විශාල පර්වත තමයි අපිට උඩට යනකම් හම්බෙන්නේ. අර වනාන්තරවල අපිට ඇහෙන රැහැයියන්ගේ හඬ, කුරුල්ලන්ගේ හඬ, ගෙම්බන්ගේ හඬ ඔන්න දැන් ටික ටික අපේ කනට වැටෙනවා. මෙහෙම අපි ඉඳගෙන හිටියොත් අපේ ගමනාන්තය හොයාගන්න අපිට බොහෝ වෙලාවක් යයි. අපි ඒ නිසා ඉක්මනින්ම පිටත් වෙමු. යා රිස්පෙක්ට් උනේ ගන්නද මං ගන්නේ. මේ මහ විශාල ගස් දිට්ටා සුළි කුණාටුවෙන් පෙරලෙන්නට ඇතැයි අපිට විශ්වාසය තබන්න පුළුවන්. ඉතින් චිරාත් කාලයක් මේ
වනේ වැඩ හිඳලා ඔන්න දැන් බිමට වැටලා තියෙනවා. පේනවා ඇතිනේ. තරම අපි ඉතින් ඉදිරියට පිය නගනවා. විඩාව මහන්සිය තැනෙන් තැන විටින් විට අඩු කරගනිමින් දිට්වා සුලිකුණාටුවටත් පසුව යන පළවෙනි සංචාරක කණ්ඩායම අපි වෙන්නේ නැති. දැන් ඉතින් අපිට හම්බෙන්නේ පර්වත. මොකද දැන් අපි ඉන්නේ යක්දෙස්සාගල පාමුල ඉන්නේ මේ. මෙන්න මෙතන තමයි තියෙන්නේ අපි යන පීක්ම පොයින්ට් එක. නේ අපි නැග්ගේ පේනවනේ යන්න තියෙන මාර්ගේ. අපේ සංචාරයේ අද මාත් එක්ක ගමනට එකතු වෙච්ච අය අඳුර ගන්නත් හොඳ වෙලාවක්. අපි අඳුරගමු. ඔන්න සිතුම් ඉන්නවා. ඊට පස්සේ ගිම්හාන් විනෝද් ඉන්නවා. සේමින්ද ඉන්නවා. සෙන්ස් හයික අපේ ඇඟේ දැවටන මේ සුළං රොදින් අපිට කියා පාන්නේ අපි දැන් මුදුනට ඊටමත් ආසන්නයි කියලා. ඉතින් අපේ එක් සංචාරකයෙක් නම් මුදුනට ගිහිල්ලා ඔහු ඒ සුන්දරත්වය විඳිනවා. අපි තාම පියමන් කරනවා. ඔන්න අපි සුන්දර දර්ශනයක් පේන තැනකට දැන් ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ. හම්මෝ කොහොමද බලන්න පේන දර්ශනය. නමුත් මේ කුවේණි ගල නෙවෙයි. කුවේණි ගල මුදුන මෙතන. අපිට තව යන්න තිබෙනවා. කොහොමද බලන්න ලස්සන. මේ දිගටම කඳු පෙළක් පේන්නේ. ඔය ඉබ්බාගල, එතකොට එළුගල, ඔන්න එතකොට තියෙනවා ඇතාගල. ඉතින් ඔහොම පිළිවෙලට තියෙනවා. ඉතින් මේකේ ලොකු ජනප්‍රවාදයේ එන කතාවක් තියෙනවා. අපි ඒක කතා කරමු උඩම ගලට ගිහිල්ලා ඉවරලා අපි මේ පිළිබඳව කතා කරමු. ඊට ඉස්සෙල්ලා අපි මේ සුන්දර දර්ශනය විඳලා මෙතනින් යමු. ඔන්න මෙතන පර්වතයේ අපි
ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් ගහලා ඉවරලා අපි නැවතත් අපගේ ගමනාන්තය වෙන යක්දෙස්සාගල මුද්දුනටම යන්න තමයි අපි දැන් යන්නේ. මම දැන් ඉන්නේ ඔන්න යක්දෙස්සාගල මුදුනේ. ඉතින් යක්දෙස්සාගල මුදුනට පේන කඳුපන්ති බොහොමයි. ඉතින් අපිට මාරම ලස්සනට පේනවා කුරුණෑගල නගරය. ඉතින් රෑ බෝ වෙද්දී අපිට කුරුණෑගල නගරයේ දිස්සෙන ආලෝක එහෙම අපිට බලා ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මෙන්න මේ පැත්තේ මේ කඳුපන්ති පොලිමක් මේ දිගටම තියෙනවා මේ. ඇතුගලෙන් පටන් ගත්තාම ඇතුගල, ඉබ්බාගල, කුරුමිනියාගල, එළුගල මෙන්න මේ වගේ ගල් ගණනාවක්ම කඳුපන්ති ගණනාවක්ම ඔන්න දිවෙනවා. හරිම ලස්සන හරිම සෞම්‍ය පරිසරයක්. මම දැන් ඉන්නේ යක්දෙස්සාගල ගල මුදුනේ. දුෂ්කර මාර්ගයක් පහු කරගෙන ඇවිල්ලා මේ වගේ ලස්සන දර්ශනයක් අපිට දකින්න තියෙනවා කියන්නේ මේ ඇස් අපි පින් කරලා තියෙනවා. ඉතින් යක්දෙස්සාගල කියපුවාම අපිට ජනප්‍රවාදේන කතා බොහොමයක් මතක් වෙනවනේ. ඒ අතරින් ප්‍රසිද්ධම කතා දෙක තමයි යක්දෙස්සාගල කියපුවාම මේ යක්දෙස්සාගලට නම වැටිච්ච හැටි. හරි අපූර්ව ජනප්‍රවාද තමයි අපේ ලංකාවේ තියෙන්නේ. ඉතින් මේ යක්දෙස්සාගලට නම හැදෙන්න මූලිකම හේතුව වෙලා තියෙන්නේ ජනප්‍රවාදේන විදිහට විජය කුමරු අලුත් බිසවක් ගෙනාවට පස්සේ කුවේනිය තමන්ගේ ගෝත්‍රය ගාවට ඇවිල්ලා තියෙනවා. යක්ෂ ගෝත්‍රය ගාවට ඇවිල්ලා තියෙනවා. නමුත් යක්ෂ ගෝත්‍රිකයන් කුවේනියව පිළි අරගෙන නැහැ. ඔන්න ඒ තරහට කුවේනිය මෙතෙන්ට ඇවිල්ලා ඒ දුකට ඒ තරහට මෙතෙන්ට ඇවිල්ලා ඒ යක්ෂ ගෝත්‍රයට දෙස් තියලා මෙතනින් පැනලා දිවිතොර කරගත්තා කියන එක එක් කතාවක්. ඒ වගේම තමයි තවත් කතාවක් තියෙනවා මෙතන කුවේනිය විජය කුමරුට දෙස් තියලා ඉවරලා මෙතනින් පැනලා දිවිතොර කරගත්තා කියන එක. කෙසේ වෙතත් ඒ තියපු දෙස් කොච්චර ප්‍රබලද යන්න මේ මගේ පිටිපස්සෙන් තියෙන කඳුපන්තිය හොඳට විදහපානවා. මොකද ඒ තියපු දෙස් වලට සත්තු 5 දෙනෙක් ගල් බවට පරිවර්තනය වුණාලු. මගේ වම් පැත්තෙන් ඔන්න මේ දිශාවට අපිට දිස්සෙනවා ඇතාගල, ඊට පස්සේ ඉබ්බාගල, ආඳාගල, එළුගල, කුරුමිනියාගල. ඔන්න ඔය සත්තු 5 දෙනා ගල් වුණා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. එතකොට ජනප්‍රවාදය කෙසේ වෙතත් මම දකින විදිහට කුරුණෑගල තියෙන තවත් ලස්සනම තැනක් තමයි මේ යක්දෙස්සාගල කියන්නේ. මාරම ලස්සන වටපිටාවක් තියෙන අංශක 360ක view එකක් තියෙන වැව් අමුණු කෙත්වතු. එතකොට මේ පැත්තට අපි හැරුණාම මේ දිශාවේ තියෙනවා කුරුණෑගල නගරය. අපිට රාත්‍රී කාලේ අපි රෑ පහන් කරද්දි අපිට හොඳට දැක බලා ගන්න පුළුවන් ඒ කුරුණෑගල නගරේ ආලෝක ධාරාවන්. හරිම ලස්සනයි. දැන් ටිකෙන් ටික කරවල වැටිගෙන එන්නේ. අපේ අය මේ වෙද්දි වැඩ. සමහර අය දර ගේන්න ගිහිල්ලා, සමහර අය ගල් හොයන්න ගිහිල්ලා අපේ ටෙන්ට් එක ගහගන්න. ඉතින් අද සංචාරය අද රාත්‍රිය බොහොම ලස්සන එකක් වේවි. ඔයාලට කියන්න බැරි වෙච්ච තවත් දෙයක් තියෙනවා. මගේ මෙන්න මේ පැත්ත මෙන්න මේ දිශාව බැලුවහම ඔයාලට පේන වෙති කඳුපන්තියක් මේ පේන ආකාරයට. ඔය පේන්නේ
දොළු කන්ද. ඉතින් අපි ඉස්සරහට බලමු දොළු කන්දේ සංචාරයකුත් යන්න. ඒ දොළු කන්දේ සංචාරයන් ඉස්සලා දොළු කන්ද කියපුවම අපිට මතක් වෙන බොහොමයක් දේවල් තියෙනවා. දොළු කන්ද කියන්නේ මාර ලස්සන කන්දක්. ඉතින් අපි දොළු කන්දේ සංචාරයකුත් අපි ඉස්සරහට බලමු. අපි ඒකත් බලාපොරොත්තුව තියාගෙන අපි යමු ඊළඟ වැඩවලට අපේ ටෙන්ට් එක ගහන වැඩ කටයුතු අපේ පොඩි ගිනි වැලයට තේ එකක් බොන්නත් ඕනේ. අපි ඒ වැඩ ටික බලමු. ඉතින් ඔන්න කෙමෙන් රෑබෝ වීගනත් එනවා. ඉතින් ඔන්න තේ එකක් හදාගත්ත නෙමෙයි හදලා දුන්නා. ඔන්න තේ එකකුත් තේ එකක් කියන්නේ කෝපි එකක්. ඔන්න උණු කෝපි එකක් එක්ක බිස්කට් එකක් කාලා ඉර බසින දර්ශනය බලන්න තමයි අපි යන්නේ. බලන්න විදිහ සුන්දරත්වය විඳින්න අපි එන දුර. ඔන්න තේ එක හරි තේ එක නේ කෝපි එක. ඉර බැස්ස යන දර්ශනය දිහා බලාගෙන අපි යන්නේ තේ කෝපි එකක් බොන්න. බිස්කට් එකක් කාලම අපි කෝපි උගුරක් බොමු. අපි කෝපි එකක් බොනවා. පොකට් 3 එක වෙනම වැඩක්. වටේට තියෙන ලස්සන වටෙන්ම මීදුම බාන ගමන් තියෙන්නේ. කෙමෙන් සීතල අපි කරා ළඟා වෙනවා. මීදුම අපි කරා ළඟා වෙනවා. ඉතින් අපි කෝපි එකක් බීලා බිස්කට් එකක් කාලා ඉවරලා ෆොටෝ ටිකක් ගහලා පොඩ්ඩක් නිස්කලංකව ඉද්දි ඔයාලට පුංචි දෙයක් කියන්න තියෙනවා. මොකද්ද දන්නවද? මෙන්න මේ යක්දෙස්සාගලට දැන් සංචාරකයෝ බොහෝසේ ප්‍රිය කරනවා. ඉතින් සංචාරය කරනවා නම් මෙන්න මේ මං කියන කරුණු ටික මතක ඇතුව හිතේ තියාගෙන මෙන්න මේ යක්දෙස්සාගල තරණය කරන්න කියන එක මතක් කරනවා. මොකද්ද දන්නවද? මේ යක්දෙස්සාගලේ උඩට ආපුවාම කොහෙවත් වතුර හොයාගන්න විදිහක් නැහැ. ඒක නිසා ඔයාලා මෙතෙන්ට එනවා නම් අනිවාර්යෙන්ම වතුර අරගෙන ආ යුතුයි. ඒ වගේම තමයි අපේ විශේෂම දේ තමයි ඔයාලා අරගෙන එන ටොපිකොලේ ඉඳන් වතුර බෝතලේ ඉඳන් මේ පරිසරයට දාන්න එපා. මේ පරිසරය රකින්න ඇවිල්ලා ඉවරලා මේ සුන්දර පරිසරය විඳලා ඉවරලා මේ පරිසර විනාශ කරන්න නම් එපා. ඉතින් ඒ වගේම තමයි තවත් මතක් කිරීමක් තියෙන්නේ. ඔයාලා මෙතෙන්ට එනවා නම් ගහන්න Google එකේ යක්දෙස්සාගල කියලා. එතකොට යක්දෙස්සලා ගල කියලා ගාපුවම ගෝණගම ගම හරහා ඇවිල්ලා පන්සලක් තියෙනවා. ඒ පන්සලේ අපේ වාහන ටික අරම දාන්න පුළුවන්. එතකොට එතන අවසරය ගන්න ඕනේ. හාමුදුරුවෝ නමක් ඉන්නවා. ඒ හාමුදුරුවන්ට කියලා ඉවරලා අපේ ඩෙන්ටිටි එකක් තියලා ඉන්න ඕනේ. මොකද පොලිසිය එනවා නිතරම බලන්න ඇවිල්ලා ඉවරලා කවුද මේ ගලට ගියේ කියන එක දැනුවත් කිරීමක් කරන්න ඕනේ පන්සලෙන්. ඒක නිසා ඒකත් මතක තියාගෙන ඔයාලගේ පරිස්සම ගැනත් මේවා කරගෙන මේ සුන්දරත්වය විඳින්න. ඉතින් තව රෑ බෝවීගෙන දැන් එනවා. අප බලමු රෑ නයිට් කැම්ප් එක මොන වගේ සුන්දරත්වයක් තියෙයිද කියලා. මෙන්න මේ පැත්තට වගේ වෙන්න මෙන්න මේ දිශාවේ කුරුණෑගල නගරේ ලයිට් දාපුවම අපි බලමු රෑට මොන වගේ දිස් වෙන්නේ කියලා. හතර වටේම මේ පේනවා ඇතිනේ ලස්සන නේද? පේනවා ඇතිනේ. ඉතින් මේ තමයි කුරුණෑගල තියෙන සුන්දරත්වය වගේම තමයි මේකේ අතීත කතාත් බොහොමයක් තියෙනවා. ඒවත් ඔයාලා වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා. ඉතින් අපි යමු ඊළඟ වැඩේට. කට්ටියක් නම් මේක ඇතුලේ නේද ටෙන්ට් එක ඇතුලේ. කට්ටියක් නේද පොඩි ගිනි මැලයක් කියන්නේ කොටයක් අවුලගෙන තියාගෙන තියෙනවා. කැම් ටික හදා ගන්න ඕන රැට ඒ වැඩ ටිකත් කරමු. ටිකෙන් ටික රෑ බෝ වෙනවා. අපි රැට හුරු වෙමු.
ඒ සත්‍යයෙන් ඉන්න බලන්න වීඩියෝ එක බලලා ඉන්න. අඩේ මේ අම්මට දිරි මේ වරෙන්ක වඩක් පෙන්නන්න. මේ එනකො. ඉක්මනට අරින්. එනකො. අඩේ මේ බලපන්. වරෙන්ක ඒ. අඩෝ. මේ බලපන් මොකද්ද ඔය බං ඒ? අඩේ මොකද්ද බං ඒ එක පාට මම ඉස්සෙල්ලා මේව කරද්දි මම තිබ්බේ නෑ ඔක. ගිනි ගන්නවා. ඒ මොකද්ද බං මේ? අඩෝ මේ බලන්න. මම නැති වෙලා ගියා. මම ඇති වෙනවා. අඩෝ මොකද්ද බං ඒ? මොකද්ද මේ උඹලා දෙන්නේ ඵලයන්කෝ එතෙන්ට දෙන්නේ ඵලයන්කෝ පොඩ්ඩක් මොනවද තියනවද කියලා බලහන් මොන හරි හිටවලාවත් ඔව් අපි නෑනේ මොකුත් නෑනේ අන්න එතන කිසිම දෙයක් නෑ ඔයි මේ වරේ ඔය දැන් උඹ ඇඟ දිහා වගේ තියෙන්නේ අඩෝ ගුරු බිස්කට් අපි තේ එකක් ආපහු හදන ගමන් ඉන්නේ කෝපි එකක් බීලා කවුරු හරි මේ රෙදි කෑල්ලක් දෙන්නකෝ නැවතත් පොඩි දෙයක් පුට ඇති තවරියක්ද ඇති අනේ ඔක්කොම තමයි ඉතින් ඔය ටික තියාගමු අන්න කෝපි එක හැදෙනවා කොහොමද ස්ක්‍රීන් එක සුපිරිය ඇත්තටම දැන් සීතලයි නේ ट्रैवल इज वाइफ කෝපියක් දාගන්න මේ කප් එකේ උදා ගන්න දැන් එපා කිව්වනේ මට එපාම කිව්වනේ ඉතින් ඔන්න කෙමෙන් රෑබෝ වුණා ලස්සන ඊට බැස යමකුත් අපි බලලා කෝපි එකක් එහෙමත් බීලා දැන් පොඩ්ඩක් අපි නිමාඩු පාඩුව ඉන්නවා අහස බිමට ඇවිල්ලා මොකක්ද ඒ කතාව අහස බිමට ඇවිල්ලා කියන්නේ අපි වෙනදා තරු බලන්නේ අහසේ අද තරු ටික ඔක්කොම බිමට ඇවිල්ලා තියෙනවා මේ බලන්නකෝ ඕ අද තරු ටික ඔක්කොම බිමට ඇවිල්ලා තියෙනවා එතකොට මේ මෙන්න මේ හරිය ඔය පාරක් වගේ පේනවා ඇති ඔයාලට මේ හරිය ලයිට් කිසිවක් නැති ඒවා. ඒ තමයි අර මම පෙන්නපු කඳු පන්ති ටික. ඔය ඇතව් ගලේ ඉඳන් පටන් ගත්තාම ඉබ්බාගල, ආන්දාගල, කුරුමිනියාගල, එළුවාගල කියලා මං කිව්වේ සත්තු පහක් ගල් වෙච්ච කතාවක්. අන්නේ කඳු පන්ති තමයි ඔන්න ඔය පැත්තේ තියෙන්නේ. එතකොට ඈතින් අපිට මේ පේන්නේ කුරුණෑගල නගරය. ඉතින් කුරුණෑගල නගරයත් හරිම ලස්සනට ලයිට් එහෙම පත් වෙලා තියෙනවා. අවට වටපිටාවේ ගම්මානවල ගෙවල් වල ලයිට් පත් වෙලා හරියට නිකන් අහස බිමට වැටිලා වගේ තමයි අපිට උඩට පේන්නේ. ඉතින් අපි තව ටිකකින් කෑමත් හදා ගන්න ඕනේ. මේ වගේ කන්දකට ආපුවම ඉතින් අපේ කෑම ඔය සුළු දෙයක්නේ. පාන්
නූඩල්ස් ඔන්න ඔය වගේ දේවල්නේ. ඉතින් ඒ වගේ සුළු ආහාරයකුත් අපි සූදානම් කරගෙන රෑ ආහාරයත් අපි අරගෙන අද රෑ පහන් කරනවා. අපේ කට්ටියක් මෙතන ඉන්නවා. නේ. ඔය ලොකුවට එළියක් පේන්නේ මම ටෝච් එකක් පත්තු කරගත්තා. මොකද රෑ බෝ වෙලා නිසා පේන්නේ නැති නිසා. මේ තියෙන්නේ අපේ පුංචි ගිනි මැලය. පුංචි ගිනි මැලය මෙතන තියෙනවා. මේක අපේ පුංචි ගිනි මැලය. එතකොට මෙතන ඇතුළෙත් එක්කෙනෙක් ඉන්නවා. මේ තමයි අපේ ටෙන්ට් එක. ටෙන්ට් එක පේනවන්නේ වටපිටාවේ හැම තැනකම වගේ ලයිට් පත් වෙලා මම අර කලින් කිව්වේ අහස බිමට ඇවිල්ලා. අපි වෙනදා තරු බලන්න අහසට යනවා. පොළවේ ඉඳන් අහස බලනවා. නමුත් අද අපි වලාකුළු වලටත් වඩා උඩට ඇවිල්ලා පොළොව බලනවා. එහෙන් බලද්දි පොළොවෙත් තරු හැම තැනකම වගේ මේවා වෙලා හොඳ හුලඟක් තියෙනවා. කෙමෙන් සීතලත් අපි කරා ළඟා වෙනවා. ඉතින් අපි බලමු අපේ රාත්‍රී ආහාරය කොහොමද හැදෙන්නේ කියලා. අපි ඒක සූදානම් කරගමු දැන්. ඔන්න අපි දැන් කෑම හදාගන්න තමයි යන්නේ. ඔන්න නූඩල්ස් ටික දාලා අපි හදාගන්නවා. ඉතින් මේක දැන් හැදිලා ඉවරනකම් අපිට බලාගෙන ඉන්න වෙනවා. ගින්දර පොඩ්ඩක් වැඩි කරමු. තව වතුර ටිකක් දාමුද? සේම්. ටිකක් දාමු. සේම්. ඔන්න රාත්‍රී කෑම දැන් ඉවර වෙගෙන එනවා. අපිට කන්න පුළුවන් මට්ටමට. හොඳ සුමුදකුත් එනවා. නමුත් මේවා හොඳ නෑ. අපිට ලේසි පාසු මේවානේ. ඒක නිසා අද රාත්‍රියට විතරක් අපි කමු. ජීසේ. ඔන්න අපේ රාත්‍රී ආහාරය පිළියෙල කරගත්තා. දැන් අපි කනවා. තාම රස්නේ. ඔයාලටත් කටා. ඉබසසයි. ඉතින් මං කාලා ඉවරලා ඊට පස්සේ අපි නිදා ගන්නවා. අපි කාලා ඉවර වෙලා කතා කරමු. ඔන්න අපි යක්දෙක්සාගල මුදුනේදී ඔන්න පහළ ඉන්න කෙනෙක් අපිට ටෝච් එක ගහනවා මේ. ඔය එතකොට ඔන්න අපේ අයත් ටෝච් එක වනනවා. එතන උඩ ඉන්න කෙනෙක් මේ පහළ ඉන්න කෙනෙක් අපිට සංඥා කරනවා. එයාලා අපිව දැකලා. තව එකක් ගහනවා නේ. ඔන්න මෙතනත් නේ. ගමේ අය දැකලා යක්දෙස්සාගලට කට්ටියක් නැගලා කියලා. එයාලට පේන්නේ නැති. දැන් ටයිම් ටිකකින් ගහනවා. 3කින් ගහනවා. අතනින් එකයි ආයෙත් අරුවම ගහනවා. ඔන්න යම් දිනක මේ වීඩියෝ එක මේ ටෝච් එක ගහන කෙනා දැක්කොත් කමෙන්ට් එකක් දාන්න. මොකද අපි 5 දෙනාගේ තිබ්බ පුංචි විඩාබර ගතිය තවත් මොහොතකට නැති කරේ වුන්. පුංචි විනෝදයක් මේකත්.
සංඥා මාර්ගයෙන් නොවුන් අපිට පණිවිඩ ලබා දෙනවා. අපිත් ඔවුන්ට පණිවිඩ ලබා දෙනවා. දැන් මම ඉන්නේ ටෙන්ට් එක ඇතුලේ. ඔන්න ටෙන්ට් එක ඇතුලේ ඉද්දී මට පේන දර්ශනය තමයි මේ තියෙන්නේ. දකුණු පැත්තෙන් අපේ පුංචි ගිනි මැලය දැල්ලෙනවා. එතකොට ඔන්න හඳක් දැන් අපිට පේනවා. ඉතින් මෙන්න මේ දර්ශනය දිහා බලාගෙන තමයි අද රැය පහන් කරන්න හදන්නේ. අපි කෝඩාරෑම ඇතුළට ආවා. දැන් නිදා ගන්නයි හදන්නේ. සමහර අය නිදි, සමහර අය ගොරවනවා. ඉතින් අපි හෙට උදේ හම්බෙමු. හෙට උදේ හම්බෙන්න ඉස්සෙල්ලා වලට පුංචි දර්ශනයක් පෙන්වන්නම් මම. මේ මම ඉන්න ටෙන්ට් එකට පේන. ඔන්න මේ පැත්ත හැරරාන්නේ. ඔන්න මාරම ලස්සනට හඳ පේන දර්ශනයක් තියෙන තැනක තමයි අපි අද රැය ගත කරන්න හදන්නේ. මෙතනින් එහා පැත්තට වෙන්න අපිට තියෙනවා අපේ පුංචි ගිනි මැලෙත්. ගිනි මැලෙත් දිහා බලාගෙන අපි අද රාත්‍රිය ගත කරනවා. ඉතින් අපි හෙට උදේ හම්බෙමු. හැමෝටම good night. Good morning. ඉතින් ඔන්න යක්දෙස් සාගලට එළි වුණා. මමත් නැගිට්ටා. කට්ටියක් එළියට නැගිටලා ගිහිල්ලා එළියට ගිහිල්ලත් ඉන්නවා. මම දැන් නැගිට්ටා. ඊයේ පොඩ්ඩක් රෑබෝ වුණා මම නිදාගද්දි. ඒක නිසා ටිකක් පරක් වෙලා තමයි නැගිට්ටේ. අපි යමුද එළිය බලන්න? එළිය මොන වගේ දර්ශනයක්ද තියෙන්නේ කියලා. වව්. යක්දෙස් සාගරට එළියලා තියෙන්නේ. good morning. ඉතින් ඔන්න යක්දෙස් සාගරට එළියලා තියෙන වෙලාවේ අපිට දැන් අවට වටපිටාව හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. කුරුල්ලන්ගේ හඬ, එතකොට මේ හමන සීතල හුළඟ, ඒක මාර වයිබ් එකක් දෙන්නේ උදේකට. ඉතින් ඔන්න යක්දෙස් සාගල අපි රැයක් ගත කරා. ඉතින් ඔන්න යක්දෙස් සාගල රැයක් ගත කරා. ඒක වෙනමම අත්දැකීමක්. ඉතින් කුරුණෑගල කියන්නේ මාරම ලස්සන පැත්තක්. ඉතින් ඔන්න කඳවුරු බඳින්නන්ට හොඳම තෝතැන්නක් තමයි යක්දෙස් සාගල කියන්නේ. හැබැයි යක්දෙස් සාගලට එනවනම් මම කරුණු කිහිපයක් මම ඊයේ දවසේ මම කීවා මේ යක්දෙස් සාගල උඩ කිසිසේත් අපිට වතුර හොයාගන්න විදිහක් නැහැ. අනිවාර්යයෙන්ම වතුර අරගෙන එන්න ඕනේ. ඒ වගේම තමයි අපි පරිසරයට කිසිම දෙයක් බැහැර කරන්න නැතුව තමයි මෙතනින් පිටව යා යුත්තේ. ඉතින් යක්දෙස් සාගල කතාව ඔයාලා හොඳටම දැනගන්න ඇති. ඉතින් යක්දෙස් සාගල කියන්නේ හුදෙක් ගලක් විතරක්ම නෙමෙයි. මේක වටා ගෙතිච්ච කතා බොහොමයක් තියෙනවා.
ඒ වගේම තමයි තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඊයේ රෑ යම් සිදුවීමක් සිද්ධ වුණා. ඒක මම හරියටම කියන්න දන්නේ නැහැ. මොන වගේ දෙයක්ද කියන එක ඔයාලා දකින්න නැති වීඩියෝ එක ඉවරනකම් බැලුවා නම් වීඩියෝ එකේ අපි ගිනි මැලේ ළඟ අපි කොල්ල සෙට් එකෙම ඉද්දි පිටිපස්සෙන් යම්කිසි දෙයක් අපිට දිස් වුණා. ඉතින් මම ඇත්තටම කියන්න දන්නේ නැහැ. මම කියන්නේ මේක මේ කියන්නේ හොල්මනක් ඉන්නවා අර වගේ ඒ වගේ දෙයක් නෙමෙයි. නමුත් ඒක මොකද්ද කියන එක ඔයාලා පුළුවන් නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. ඒක මොකද තවත් කෙනෙකුට වැදගත් වේවි. මම දන්නේ නැති නිසා මම අහන්නේ. ඒ වගේම තමයි වැදගත්ම දේ තමයි අපි අරගෙන එන කිසිම දෙයක් මේ පරිසරයට දාන්න හොඳ නැහැ. ඒ වගේම තමයි මේකේ කුඩා සතුන් සර්පයින් ඉන්නවා. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ලස්සන රාත්‍රියක් අපි ගත කරා. අපි නිදා ගන්න කිට්ටු වුණාට පස්සේ තමයි අපිට හඳක් දැක බලා ගන්න අවස්ථාවක් හම්බුනේ. ඉතින් ඔන්න අද මම හිතන විදිහට හිරු උදාව තව බොහෝ පරක්කු වෙයි. එම නිසා හිරු උදාව අපිට අද දවසේ දැක බලා ගන්න වෙන්නේ නැහැ. නමුත් හිරු උදාව නිවැරදිව සිද්ධ වෙන දවසක මෙතෙන්ට හිරු උදාව හොඳට බලා ගන්න පුළුවන්. අපි ඊයේ හවස ඊර බැස යාම හොඳට බලාගත්තා. ඒ වගේ හිරු උදාවත් හොඳට බලා ගන්න පුළුවන් තැනක් තමයි කුරුණෑගල යක්දෙස්සාගල කියන්නේ. ඉතින් දැන් අපිට කෙත්වතු එතකොට ගෙවල් දොරවල් පන්සල් මේ දේවල් හැම දෙයක්ම අපිට දැන් ඔන්න පේන්න ගන්නවා. මොකද දැන් එලි වෙලා තියෙන නිසා. ඉතින් මාරම ලස්සන පරිසරයක් බලන්නකෝ. හරිම සුන්දරයි. කනගාටුවෙන් හෝ මට කියන්න වෙනවා මේ සුන්දර සංචාරය නිමාවට පත් කරන්න වෙනවා කියලා. අපි අසීරු ගමනක් ආවා. ගල් ඔඩින් නැගලා කැලෑ වතුරෙන් ලිස්ස බෑග් උස්සගෙන වතුර බෝතල් උස්සගෙන අපි අසීරු ගමනක් ආවා. නමුත් ඒ අසීරු ගමන මහන්සිය කාන්සිය අපිට දැනෙන්න දුන්නේ යක්දෙස්සාගල පර්වතයේ උඩ නැග්ගට පස්සේ. ඇයි දන්නවද? මේ අවට අපිට පෙනෙන වටපිටාව ඒ මහන්සිය අපිට නැති කරලා දැම්මා. අපි සුන්දර රාත්‍රියකුත් ගත කරා. මතක ගොන්නක් එක්ක අපි සුන්දර රාත්‍රියක් ගත කරා. හිමිදිරි උදෑසන රාත්‍රියේ තිබූ මහන්සිය කාන්සිය කම්මැලි ගතිය නැති කරලා දැම්මා. හිරු උදාවත් සමග. ඉතින් ඒ මතකත් එක්ක අපි දැන් යක්දෙස්සාගල පර්වතයෙන් පහළට බහින්න යන්නේ මේ චාරිකාව අවසන් කරලා. මේ චාරිකාව අවසන් කරාට මේ සංචාරක ගමන නම් ඉවරයක් වෙන්නේ නැහැ. අද දවසට මේ සංචාරක ගමන සමාප්තියටපත් වෙනවා. අපි හැමෝම බොහොම ප්‍රවේශමෙන් මේ සුන්දර පරිසරයට බායි කියලා සුන්දර පරිසරයට ආශිර්වාද කරලා මේ පරිසරයෙන් අපි ආශිර්වාදය අරගෙන අපි යනවා. අපි යමු. හැමෝටම ජය.